ඉතින් යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න මම අද ඔයාලට තාමත් වැදගත් වීඩියෝ එකක් ගේනවා. ඒ මොකද්ද? ඔයාලා මේ දවස්වල ඔයාලගේ මොටිවේෂන් ඔන් කරගන්න ෆලෝස්ලා මේ ගොඩක් හොයාගන්න දවස් ටික වෙන්නේ නැති. ඉතින් ෆලෝස්ලා කොච්චර හෙව්වත් අපිට වැඩක් නැහැ. ඔයාගේ මෙන්න මේ සෙටින් එක හදාගෙන තියාගන්න ඕනේ. නැත්තම් එහෙම අපිට මේකේ මොටිවේෂන් ඔන් කරගන්න ගියපුවාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මුලින්ම මෙන්න මේ සෙටින් එක හදාගන්න ඕනේ. ඉතින් මම කොහොමද මේ සෙටින් එක හදාගන්නේ කියලා අද කියා දෙන්නම්. ඉතින් මේ සෙටින් එක තමයි ඔයාගේ ලින්ක් එකේ තියෙනවා. ඒ ලින්ක් එකට යූසර් නේම් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. අපි යූසර් නේම් එක තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් මම අද කියලා දෙන්න යූසර් නේම් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න. ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙතන ඉරි කැලි තුනට හරි නැත්නම් ඩොට් එකට හරි යන්න. එතන ගියපුවාම මෙතන ඔයාගේ කොපි ලින්ක් එක තියෙනවා. කොපි ලින්ක් කියලා තියෙනවා. අන්න එතන කෙරවලේම facebook.com මගේ මේ තියෙනවා ධනුෂ්ක 190 කියලා තියෙනවා. අන්නේ ධනුෂ්ක 190 කියන තැන සමහර විට ඔයාලගේ ඇත්තේ අංක ගොඩක්. අංක ටිකක්. ඒ අංක ටික අයින් කරලා අපිට යූසර් නේම් එක දාගන්න ඕනේ. මම යූසර් නේම් එක මේක දාගෙන තියෙන්නේ ධනුෂ්ක 190 කියලා. ඉතින් ඒ විදිහට යූසර් නේම් එක හදාගන්න ඕනේ. ඉතින් මම ඒක මේකෙම හදන විදිය මම කියා දෙන්නම්. ඉතින් ඒකලා මෙතන යන්න ඉරි කැලි තුන උඩට ගිහිල්ලා මේක යන්න ඕනේ සෙටින් වලට. සෙටින් වලට ගිහපුවාම මෙතනින් සර්ච් බාර් එක තියෙනවා. සර්ච් බාර් එකේ ඔයා සර්ච් කරන්න යූසර් නේම් කියලා. යූසර් නේම් කියපුවම මෙතන යූසර් නේම් එක එනවා ක්‍රේක් account කියලා. ඊට පස්සේ මෙතන මගේ ධනුෂ්ක 190 කියලා තියෙනවා. ඔයාලගේ සමහරට විතර නැතුව ඇති. නැත්නම් අංක ගොඩක් ඇති. ඒ අංක ටික ඩිලීට් කරලා වෙලා ඔයාගේ නම හරි ඔයාගේ යූසර් නේම් එකක් මෙතන ටයිප් කරගන්න. සමහර විට එකම නම තියෙන්න පුළුවන්. එතකොට රතු පාටින් පෙන්නනවා. එහෙම රතු පාටින් පෙන්නනවා නම් ඒක හරියන්නේ නැහැ. මෙතන ටික් එක වැටෙන්න ඕන කොළ පාටින්. කොළ පාටින් වැටෙනකන් එක්ක අංක දෙකක් හරි දෙකක් තුනක් දීලා බලන්න. ඒක ඉවරලා මෙතනින් ඩන් එක දෙන්න. ඉතින් යාළුවනේ එච්චර තමයි කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම අනිවාර්යෙන් ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න. නැත්නම් එහෙම ඔයාගේ මොටිවේෂන් ඔන් කරගත්තට සමහර ඔයාගේ පේමන්ට් මෙතඩ් එහෙම ඇඩ් කරගන්න ගියපුවම පොඩි ගැටලු වෙනවා. ඉතින් ගැටලු ඉන්න කලින් ඕක හදාගෙන ඉන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ ඔයාගේ account එක. ඒත් එක්කම මම තව දෙයක් කියනවා. මේ වගේ වැදගත් වීඩියෝ තියෙනවා මම ගේනවා. එතකොට ඒ ගේන වැදගත් වීඩියෝ ඔයාට මේ ළඟටම ඇවිල්ලා බලාගෙන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ Facebook එකේ මගේ තියෙනවා page එක follow කරන්න. Facebook page එකේ link එක මම යටින් දාලා තියන්නම්. ඒක follow කරන්න. වැදගත් වීඩියෝ එතකොට ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා මේ විදිහට setting එක හදාගන්න. එහෙනම් ඔයාලට ජය වේවා.